ඔයාලට ගෙනාවේ වෙනස්ම විදිහකට හදන නූඩ්ස් රෙසිපි එකක්. අපි දැන් යමු මේක හදාගන්න කොහොමද කියලා බලන්න. මුලින්ම තාච්චියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ තෙල් මේස හැන්දක් විතර එකතු කරන්න. තෙල් එක රත් වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් මේකට එකතු කරන්න. ඊට පස්සේ කරපිංච ටිකක්. කරපිංච නම් මම කපන්න නැතුව ගත්තේ. ඔයාලට පුළුවන් කපලා ගන්න. පොඩි කෑලි වලට හීනියට කපලා ගන්නත් පුළුවන්. මම ගත්තේ කපන්න නැතුව. මේ ටික හොඳට කලවම් කර කර තෙල් එකේ බැදෙන්න දෙන්න. හොඳ සුවඳක් එනවා මේ ටික තෙලේ බැදෙද්දි. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක් මම එකතු කර ගන්නවා. මේ රෙසිපි එක කියන්නේ එක්කෙනෙකුට හරියන්න ඔයාලට පුළුවන්. ඔයාගේ ගෙදර ඉන්න ගාන අනුව මේ රෙසිපි එක වෙනස් කරගන්න. ඊට පස්සේ මම බැදපු තුරපහ මේ කුඩු මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. බැදපු තුරපහ නැත්තම් මස් කරි උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ අපි ලුණු ටික මැල වුණාට පස්සේ මම සොයා සෝස් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මම කෑලි මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරගන්නවා. මේ කෑලි මිරිස් කුඩු දාන්න එපා සරකන්න ආස නැත්තම්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගෙන උයා ගන්න ඕනි. ඊට පස්සේ මම තක්කාලි සෝස් වලින් මේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට ආයි කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. වතුර නම් ඔයා ගන්න නූඩ්ස් එක අනුව වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ නූඩ්ස් එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. ඊට පස්සේ රස අනුව ලුණු ටිකක් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරන්න. වතුර ටික රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් නූඩ්ස් එක මේකට එකතු කරගන්න. නූඩ්ස් එක මේ වතුර එකත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනි. නූඩ්ස් එක මෙහෙම තැම්බෙනකම් මම මේකට දාන්න ඕනේ එළවලු තෙම්පරාදු එක දැන් හදාගන්නවා. භාජනයක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. තෙල් එක රත් වුණාට පස්සේ කපාගත්ත අවු මිරිසුයි කරපිංචයි මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඊනියට ලියාගත්ත කැරට් ටිකක් මම එකතු කරගන්නවා. කැරට් ටික කලවම් කර කර හොඳට උයා ගන්න ඕනි. ඊට පස්සේ මම කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු තේ හැඳ මේ ටික හොඳට කලවම් කරගන්න ඕනි. මේකට තව ලීස් බෝංචි වගේ එළවලු වල එකතු කරගන්න පුළුවන්. මම කැරට් විතරයි අද මේකට දාන්නේ. අපේ නූඩ්ස් එක නම් මේ වෙනකොට තැම්බිලා ඉවරයි. නූඩ්ස් එකට වතුර මදි වුණොත් ඔයාලා උණු වතුර ටිකක් එකතු කරලා කලවම් කරලා වහලා ටිකක් වෙලා තියලා බලන්න. එතකොට හරියනවා. අපි දැන් හදාගත්ත කැරට් එක මේකට දාලා හොඳට කලවම් කරගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත නූඩ්ස් එක. ඒක හරිම වෙනස් රසක් තියෙන්නේ. හැමදාම කන නූඩ්ස් එක වගේ නෙමෙයි. වෙනස්ම විදිහේ රසක් තියෙනවා. ඉතින් වෙනස්ම විදිහේ රෙසිපීස් වලට ආස ඔයා වෙනුවෙන්ම මේ රෙසිපි එක මම ගෙනාවේ. මේ වගේ වෙනස්ම විදිහේ රෙසිපීස් බලන්න කැමති නම් මගේ හෝම් ස්ටයිල් කුකින් YouTube channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. අලුත් රෙසිපි එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න.